තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ කාරණා දෙකක් ගැන. පළවෙනි එක, ඇයි අපි මිනිමලිස්ට් කෙනෙක් වෙන්න ඕනි? ඇයි අපි මිනිමලිසම් ජීවිතයක් ගෙවන්න ඕනි කියන කාරණය සහ මේ මිනිමලිස්ට් ජීවිතයකට බාධක වෙන හානිකර කරුණු හයක්. ඒ කියන්නේ මොන වගේ කරුණු වලින්ද අපි වැළකෙන්න ඕනි? එතකොට ඒ කරුණු හයක් ගැන අපි කතා කරනවා. ඒ හයෙන් වැළකෙන්න ඕනි කියන්නේ ඒකේ විරුද්ධ හය අපි ඇති කර ගන්න ඕනි කියන එක. මෙන්න මේ කාරණා දෙක ගැන තමයි අපි අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් කරගෙන යන්නේ මේ යෝගියෙක්, භාවනා යෝගියෙක් කටයුතු කරන විදිහ ගැන තමයි අපි සාමාන්‍යයෙන් channel එකේ කතා කරගෙන යන්නේ. පහුගිය වීඩියෝස් වල කතා කරේ ප්‍රායෝගික පුහුණුව සම්බන්ධයෙන්. එතකොට එහෙම කෙනෙකුටත් මේ ජීවිතය, මේ මිනිමලිසම් ජීවිතය ඉතාම වැදගත්. ඒක සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. අපි ඒව ගැන තකන්නේ නැහැ, හිතන්නේ නැහැ. ඉතින් අන්න ඒ වීඩියෝස් ටිකට යෝගාචරයෙකුටත් අනුග්‍රහ පිණිස තමයි අපි මේ ගැන අද කතා කරන්නේ. එතකොට මේ මිනිමලිසම් වලදී සාමාන්‍යයෙන් කරන්නේ අර භෞතික වශයෙන් යම් යම් දේවල් අපි අවම වශයෙන් පවත්ත ගන්න එකක් නෙමේ සාමාන්‍යයෙන් අපි අර්ථ ගන්නවන්නේ. ඒ කියන්නේ මේ භෞතික ලෝකේ භෞතික දේවල්. ඒ කියන්නේ අපි ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙනවා. අපි අකමැති දේවල් වලින් වෙන් වෙන්න 아무තුවෙන් දෙයක් ඕනේ නැහනේ. එතකොට මේ භෞතික දේවල් වලින් වෙන් වෙනවා කියන්නේ අපි ප්‍රියමනාප, අපි කැමති, අපි ආස කරන දේවල් වලින් වෙන් වෙනවා. එතකොට ඒක යම්කිසි මට්ටමකින් නෙක්ඛම්මයක් වෙනවා. ඒ කියන්නේ අපි මේ කරන්නේ යම්කිසි මට්ටමකින් කාමයන්ගෙන් වෙන්වීමක් තමයි මේ මිනිමලිසම් වලදී සිද්ධ වෙන්නේ. එතකොට ඒක කරන්න නම් ඒක කරන යෝගියා හෝ එක්කෙනා, ඒ කියන්නේ මිනිමලිස්ට් කෙනෙක් වෙන්න කැමති කෙනා මේ කාම වස්තුන්ගෙන් වෙන්වීමේ වාසියක්, සැපයක්, ආනිසංසයක් යාලට තේරෙන්න ඕනි. එහෙම තේරෙන්නේ නැති කෙනෙකුට කවදාවත් මිනිමලිස්ට් කෙනෙක් වෙන්න බෑ. මිනිමලිසම් ජීවිතයකට යන්න බෑ. මේ අල්පේච්ඡ ජීවිතයකට එන්න බෑ. ඉතින් මේක වෙන විදිහකට කිව්වොත්, වෙන තවාර්ථයකින් කිව්වොත් අපේ මේ ඇතුළාන්තය නැත්නම් අපේ මනස නැත්නම් අපේ අධ්‍යාත්මය කියන එක යම්කිසි විප්ලවයකට, යම්කිසි පෙරලියකට අරන් යන්න කැමති කෙනෙක් විතරයි මිනිමලිස්ට් කෙනෙක් වෙන්න කැමති. ඉතින් ලෝකේ බහුතරය එතන නැහැ. ඒ නිසා කවදාවත් හිතන්න එපා ඔබ මේ අධ්‍යාත්මික ජීවිතයට බහුතරය එනවා කියලා. දැන් මේ වර්තමාන ලෝකේ අපිට පේනව නිකන් අධ්‍යාත්මික ජීවිතයට ඇවිල්ලා වගේ. නිකන් පිබිදීමක් තියනවා වගේ නෑ. ඇත්තටම නෑ. ඒව රැලි විතරයි. ඒව නිකන් මේ අර මතු පිටින් යන කාරණා විතරයි. මේ අධ්‍යාත්මය කියන්නේ මේක ප්‍රැක්ටිකල් ජීවිතයක්. මේක ප්‍රායෝගිකව කරන්න ඕනි දෙයක්. ඒකට එන්නේ ඊටාම අතලොස්සයි. ඊටාම අතලොස්සයි ඉන්නේ. ඒ නිසා මේවා මේ බහුතරයක් ඉන්න තැන් නෙමෙයි. බහුතරයක් ගැවසෙන තැන් නෙමෙයි. බහුතරයක් අනුගමනය කරන දේවල් නෙමෙයි මේවා. ඒක ඔබ දැනගන්න ඕනි. ඉතින් ඒකට ඔය කියන කාරණා තේරෙන්න ඕනි මිනිමලිස්ට් කෙනෙක් වෙන්න. එයාට තේරෙන්න ඕනි වාසියක්. මේ කාමයන් අතහැරීමේ වාසියක්, සැපයක් දැනෙන නිසා එයා තේරුම් ගන්න ඕනි මම මේ මිනිමලිස්ට් කෙනෙක් වෙන්නේ මගේ මේ අධ්‍යාත්මය නැත්නම් මේ මනස යම්කිසි මේ තියෙන මට්ටමට වැඩි යම් විප්ලවීය පැත්තකට හරවන්නයි මම යන්නේ කියන එක එයා දැනගන්න ඕනි. ඒකට කැමති කෙනෙක් විතරයි මේකට කැමති වෙන්නේ. ඉතින් මේ විදිහට අපි මේ මිනිමලිස්ට් කෙනෙක් වෙනවා කියන එකේ මේ මූලික පියවරට අපි ධර්මයේ කියන්නේ කාය විවේකය. භාග්‍යතුන් වහන්සේ විවේක තුනක් දේශනා කරලා තියෙනවා. එක කාය විවේකය, දෙක චිත්ත විවේකය, තුන උපදි විවේකය. එතකොට කාය විවේකය ගැන තමයි මේ මිනිමලිස්ට් කෙනෙක් වෙන්න යනකොට අපි මුලින්ම දාගන්න ඕනි කාරණය කාය විවේකය. ඉතින් යෝගාවචරයක් කියන්නේ එහෙම තමයි. අපි හිතමු දවස් කීපයකට රිට්‍රීට් එකකට යනවා කියලා භාවනා වැඩසටහනකට. එතකොට කාය විවේකයක් තමයි යා ගන්න යන්නේ. ඇයි මේ කාය විවේකයක් ගන්න යන්නේ කියන එකත් අපි දැනගන්න ඕනේ. හේතුව තමයි අපි කාය විවේකයක් ගන්නෙ චිත්ත විවේකය සඳහා. එතකොට කාය විවේකය ගත්තු කෙනෙක් කාය විවේකයේ ගත්තු කෙනෙක් චිත්ත විවේකයට අඩියක්වත් තියන්නේ නැත්නම් එයාට ඒ කාය විවේකය ගෙවන්න බෑ. ඒක හිරගයක් වෙනවා. ඒක අපායක් වෙනවා. ඒක දුකක් වෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් කාය විවේකය ගත්තොත් එයාට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවාමයි චිත්ත විවේකයේ යම් මට්ටමකට හොය ඇසුරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් බහුතරයකට මේක කරන්න බැරි හේතුව තමයි ඒක. මොකද බහුතරයක් ලෝකයේ චිත්ත විවේකයට කැමති නැහැ. ඒ නිසා තමයි චිත්ත විවේකයට කැමති නැති නිසා මේ මිනිමලිස්ට් ජීවිතය තෝරගත්තත් චිත්ත විවේකයට එන්න තාක්කල් එයාට වැඩි කාලයක් මිනිමලිසම් කියන එක මිනිමලිස්ට් කෙනෙක් විදිහට ජීවත් වෙන්න බැරුව යනවා. එයා ඒක ඉක්මනින්ම අතහරිනවා. ඉතින් මේ චිත්ත විවේකයට යනවා කියලා කියන්නේ මොකක් හරි භාවනාවක නිරත වෙනවා කියන එක.
ලෝකේ ඕන තරම් භාවනා ක්‍රම තියෙනවා. හරියවත් තියෙනවා, වැරදියවත් තියෙනවා. ඉතින් අපි කතා කරගෙන යන්නේ සතිපට්ඨාන විපස්සනා භාවනා ක්‍රමයනේ. ඒතර අපි කතා කරන්නේ ඒක ගැන. එතකොට අපි ඒ සම්බන්ධයෙන් ප්ලේලිස්ට් වල කියලා තියෙනවා. ඉතින් අලුතෙන්ම මේ වීඩියෝ එක අහන අයට channel playlist එකට ගිහිල්ලා ඒක ගැන බලන්න පුළුවන්. එතකොට අපි හිතමු දැන් මේ හතිපට්ඨාන විපස්සනා ක්‍රමයට අනුව අපි මුලින්ම කියන්නේ කාය විවේකයට ආපු කෙනෙක් රූප කර්මස්ථානයක හිත බඳින්න ඕනේ. ඒක කරන්න තමයි අපි අර යම්කිසි කාමවස්තු ප්‍රමාණයක් සාපේක්ෂ කාමවස්තු ප්‍රමාණයක් අතහරින්නේ. ඒ කියන්නේ කාම ගුණ අපි අතහරිනවා. අතහැරලා මේ කාය විවේකයට ඇවිල්ලා දැන් අපි මේ කර්මස්ථානයක හිත තියන්න යනවා. එතකොට මේකට ගිහාම මේක පටන් ගත්තාම යෝගාවචරයට අර කාම වස්තු අතහැරියට කාම සංඥා පුදුම විදියට වද දෙන්න පටන් ගන්නවා. කාම සංඥා වලින් එයා බැට කනවා. මේ කාම සංඥා කියන්නේ කාම වස්තු නෙමෙයි. කාම සංඥා තමයි ඔය නීවරණ කියලා කියන්නේ. ඒ කියන්නේ කාමයේ හේවණැලි, කාමයේ සම්බන්ධ හැඟුම් මුදා හරිනවා. හැඟුම් වලින් පුදුමාකාර විදියට එයා වේදනාව විඳිනවා. ඇයි දැන් කාමයේ අතහැරලානේ, කාම වස්තු අතහැරලානේ. ඉතින් මේක මේ නොකරන තාක් මේ කාම සංඥා වලින් බැට ගන්න වෙන්නේ නැහැ. මේක නොකරන අයට මේ ප්‍රශ්නේ නැහැ. ඒ කියන්නේ කාමවස්තු අතහැරලා මේම මිනිමලිසම් වලට ඇවිල්ලා මිනිමලිස්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා මේ චිත්ත විවේකයේ උදෙසා රූප කර්මස්ථානයකට හිත තියන්නේ නැති අයට මේ ප්‍රශ්නේ නැහැ. ඒ නිසා මේක වරදවා තේරුම් ගන්න එපා. මේක කරන අයට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. මේක නොකරන අයට එන්නේ නැහැ. ඉතින් ගොඩක් අය මේක කරන්නේ නැත්තේ මේවට බය නිසා. ඒ නිසා තමයි අද මේ කෙටි ක්‍රම හොයන්නේ නිවන් දකින්න. short and sweet ක්‍රම හොයනවා. ටක් ගාලා මේක ස්කිප් කරලා යන්න පුළුවන් වෙයි කියලා හිතලා. එතකොට මේ නීවරණ වලට මේ කාම සංඥාවට මූණ දෙන්න හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. පෞරුෂයක් තියෙන අයට තමයි මෙතෙන්ට එන්න පුළුවන්. එහෙම බැරි අයට එන්න බෑ. එතකොට මේ විදිහට යාමේ හදාගන්න යම් කිසි මට්ටමකින් අපි හිතමු මේ රූප කර්මස්ථානයක් ඉදිරියෙන් තියාගත්තට පස්සේ යාට චිත්ත විවේකයට අදාළව මනස යම් කිසි ඒකාග්‍ර බවක් ආවා කියලා. අන්න ඒක රැක ගන්න යෝගාවචරයෝ බහුතරයක් දන්නේ නැහැ. ඒ නිසා තමයි වර්තමානයේ ගොඩක් මේකට බැහැපු අයටත් ගොඩක් අයට ඉස්සරහට යන්න බැරි වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මොකද ඒගොල්ලෝ මේක රැක ගන්න හැටි දන්නේ නැහැ. කොහොමද මේක රැකගන්නේ කියලා දන්නේ නැහැ. මෙන්න මේක ගැන තමයි අපි මේ අද කතා කරන්නේ. මිනිමලිස්ට් කෙනෙක් වෙන්න ඕනි හේතුව දැන් අපි කතා කරා. ඇයි එහෙම වෙන්න ඕනි? චිත්ත විවේකය සඳහා. ඒ කියන්නේ අධ්‍යාත්මය දියුණු කිරීම සඳහා. එහෙනම් ඒක රැකගන්නේ කොහොමද? ඉතින් මේකට උපමාවක් කියනවා. රාජ මහේෂිකාවක් ගැබ් ගත්තාම ඒ ගැබ් පුදුම විදියට පරිස්සම් කරන්න ඕනි එතුමිය. මොකද අන්තපුරේ ඉන්න අනිත් සියලුම බිසෝවරු මේ ගැබ හෙලන්න ඕනම අවස්ථාවක උත්සාහ කරනවා. එතකොට රාජ මහේෂිකාවක් නොඑක් විවිධ ක්‍රම වලින් මේ ගැබ පරිස්සම් කරන්න සැදී පැහැදී වැඩ කරන්න ඕනි. එහෙම නොකරොත් වැඩි කල නොයා එය ගබ්සා වෙනවා. අන්න ඒ වගේ දෙයක්. අපි දැන් මේ අමාරුවෙන් කාය විවේකයකට ආවා, මිනිමලිස්ට් කෙනෙක් වුණා. දැන් අපි අමාරුවෙන් චිත්ත විවේකය කියන එක යන්තම් සන්තම් ස්පර්ශ කරා. අපි යන්තම් සන්තම් එක උපයාගත්තා. දැන් ඒක අපි රැක ගන්න නැත්තම් දරුගැබ බඩට ආවට පස්සේ අපි ඒක රැක ගන්න නැත්තම් ඒකට වැඩෙන්න අපි අනුග්‍රහය කරන්නේ නැත්තම් දරුගැබට වැඩෙන්න අනුග්‍රහ කරන්නේ නැත්තම් මේ උපදවගත්තු පුංචි හරි ඒකාග්‍ර මනස වැඩෙන්න අනුග්‍රහ කරන්නේ නැත්තම් ඒක ඉතින් එතනම ගබ්සා වෙලා යනවා. ඒක එතනම විනාශ වෙලා යනවා. එතකොට මිනිමලිස්ට් කෙනෙක් තමන්ගේ මිනිමලිසම් ජීවිතය අර්ථවත් කරගන්න ඕනි නම් ඒක එක දිගට කන්ටිනියු පවත්ව ගන්න ඕනි නම් ඒක කැඩෙන්නේ නැතුව අරන් යන්න ඕනි නම් ඒ මිනිමලිස්ට් ජීවිතේ රහක් හොයන්න ඕනි නම් ඒක රසවත් වෙන්න ඕන නම් මේ කියන කරුණු 6 ගැන එයා සැලකිලිමත් වෙන්න ඕනි. මේ 6න් එයා වැළකෙන්න ඕනි. ඉතින් අද අපි කතා කරන්නේ මේ දෙවෙනිවට කතා කරන්නේ මේ 6 ගැන. ඒකේ පළවෙනි එක තමයි කම්මාරාමතා. ඒකට පාලියෙන් කියන්නේ මේ පාලිය දීලා තියෙන අර්ථකථනය තමයි කම්මාරාමෝ හෝති කම්මාරතෝ කම්මාරාමතා අනුයුක්තෝ. ඒ කියලා කියන්නේ මේ වැඩේ කරන්න පටන් ගත්තට පස්සේ මිනිමලිස්ට් කෙනෙක් වෙලා මේ චිත්ත විවේකයට එයා හිත දැම්මට පස්සේ එයා පුදුමාකාර තරම් වැඩ තොගයක් දාගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා අවිවේකී වෙනවා. විවිධ වැඩවල නිරත වෙලා එයා අවිවේකී චරිතයක් වෙනවා. නවත්තන්න බැරි අතරක් නෑර වැඩ කරන්න පටන් ගන්නවා. ඕනේ නැති වැඩ තමයි සමහර වෙලාවට කරන්නේ. කය වෙහෙසවලා කර්මාන්ත වෙනුවෙන් කය යොමු කරනවා. අනවශ්‍ය කර්මාන්ත වෙනුවෙන්. එතකොට අර උපයගත්තු චිත්ත විවේකයෙන් ගත්තු එකලස හැලහැප්පෙන්න ගන්නවා. ඒකට තමයි හොද මඩේ දානවා වගේ කියලා කියන්නේ. ඒ ගොනුවක් වෙන්නේ නැහැ. ඉස්සරහට yaadෙන්නේ නැහැ.
තැම්පත් වෙන එක ඇවිස්සෙනවා. ආයේ ඒක වෙනවා. ඉතින් ඒ තැම්පත් වෙනවා ඇවිස්සෙනවා. ආයේ තැම්පත් වෙනවා ආයේ ඇවිස්සෙනවා. ඉතින් ඒක දිගටම යන්නේ නැහැ. ඒක හදා ගන්න අමාරුයි. ඒ කියන්නේ මේ තැම්පත්කම මේ එකලාසය මේ චිත්ත විවේකය අපිට හදා ගන්න අමාරුයි. හැබැයි කැඩෙන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. මොකක් හරි වැඩකට ගිය ගමන් ඕන නැති වැඩකට ගිය ගමන් අවිවේකී වෙච්ච ගමන් කැඩලා යනවා. අන්නේ නිසා තමයි අපි නැවතිල්ලේ වැඩ කරන්න ඕනි කියන්නේ. නිහඬව කලබලයක් නැතුව සිහියෙන් වැඩ කරන්න ඕනි කියන්නේ අන්නේ නිසයි. ඒතර පරයන්ක සක්මණෙන් පිට අපි අපේ ජීවිතයේ දවසේ වැඩි කාලයක් ගෙවෙන්නේ පරයන්ක සක්මණෙන් පිටනේ. එතකොට මේ පරයන්කයෙන් සක්මණෙන් පිටත ගත කරන කාලය පුළුවන් තරම් නැවතිල්ලේ නිහඬව වැඩ කරන්න ඕනි. අපි ඒ වැඩේට අනුග්‍රහ කරන්න ඕනි අන්නේ විදිහටයි. එහෙම නැත්නම් අර උපයගත්තු විවේකය විනාශ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට කලබල නොවි ඉන්නනම් අපි එදිනදා ජීවිතේදී කරන වැඩ අඩු වෙන්න ඕනි. අඩු වැඩ ප්‍රමාණයක් තියෙන්න ඕනි. ඒක හදිස්සියක් නැතුව කරන්න ඕනි. අන්න ඒ නිසා තමයි අපි මිනිමලිස්ට් කෙනෙක් වෙන්න ඕනි වෙන්නේ. සරල ජීවිතයක් ඕනි වෙන්නේ ඒ නිසයි. එතකොට මේ වැඩ අඩු වෙන්න නම් මොකද්ද කරන්න ඕනි? අපි වැඩ දා ගන්න ඕනි ප්‍රයෝජනීය සලකලා. මෙන්න මේ කාරණය ගොඩාක් අයට තේරෙන්නේ නැහැ. යෝගාවචරයන්ට අපි කරන්නේ සමාජයට ප්‍රයෝජනයක් නැති ඕනේ නැති වැඩ තමයි අපි වැඩ වවා ගන්නවා. ඒ නිසා ප්‍රයෝජනීය සලකලා මේ ජීවිත පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය අවම වැඩ ප්‍රමාණය තමයි අපි තියාගන්න ඕනේ. එතකොට අර මිනිමලිස්ට් කෙනෙක් අවම දේවල් වලින් ජීවත් වෙන්නේ ඒ අවම දේවල් ටික සැකසෙන්නේ අර ප්‍රයෝජනීය සලකලා තමයි අපි අවශ්‍ය කාමවස්තු ලං කරගන්නේ. අවම වස්තු ප්‍රමාණයක් තියාගන්නේ ඒ ටිකත් ප්‍රයෝජනයට තියෙන ටික විතරයි. අත්‍යවශ්‍ය ටික විතරයි. අතින් වර්තමානයේ ගොඩාක් අයට මේක බැරි. ඒගොල්ලෝ මේ දේවල් ලං කරගන්නේ කාමවස්තු ලං කරගන්නේ මේ අත්‍යවශ්‍ය ප්‍රයෝජනවත් ටික නෙමෙයි. ලෝකෙට පෙන්වන්න. ලෝකෙට නම්බුවක් පෙන්වන්න. නමක් හදාගන්න. අර රැල්ලට. ලෝකෙ දිහා බලාගෙන දුවන්නේ අනිත් මිනිස්සු කරන ගොංකම් ටිකම තමයි අපිත් කරන්නේ. හිතනවා ඒක තමයි නම්බුව කියලා. ඒක තමයි මේ ලොකුකම කියලා. නෑ. මේ තැනට එන්න ලේසි නැහැ. මොකද හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ තමන් මේ යන නිවැරදි මඟ එක ඉස්සරහට යන්න. ඒක දින වාසිය දකින්න. අපිට ගොඩාක් වෙලාවට බහුතරය යන රැල්ලට තමයි අපි ගහගෙන යන්නේ. මොකද අපි හිතනවා බහුතරයක් ඉන්නවනම් යම් තැනක එතන තමයි හරිම දේ තියෙන්නේ හොඳම දේ තියෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න. බහුතරය ඉන්න තැන හොඳම දේ ඇත්තෙත් නැහැ, හරිම දේ ඇත්තෙත් නැහැ. ඒ ට්‍රෙන්ඩ් වෙන ඒවා හරිම දේ නැහැ. සම්පූර්ණයෙන් තියෙන්නේ වැරද්දක්. හරි දේ වගේ එකක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි මිනිමලිස්ට් කෙනෙක් වෙන්න ඕනේ. මේ සරල ජීවිතයක් තියෙන්න ඕනේ ඔන්න ඔය නිසා. හරියට අර ගැබක් රකින්න මව් බිසවක් වගේ. යම්කිසි කුල කාන්තාවකගේ කුසට බබෙක් ආවහම ඒගොල්ලෝ අර ලොකු හැලහැප්පෙන වැඩවලින් අයින් වෙනවා. එයාලා අත්‍යවශ්‍ය වැඩ ටික විතරයි කරන්නේ. අත්‍යවශ්‍ය වැඩ ටික කරලා ඒ ටික නැවතිල්ලේ නිහඬව හෙමින් බොහොම සිහියෙන් තමයි කරන්න ඕනේ. එතකොට තමයි ගැබ පරිස්සම් වෙන්නේ. ගැබ රැකෙන්නේ. එහෙම නැති වුණොත් ගැබ වැටෙනවා. නැවතිල්ලේ නිහඬව සිහියෙන් වැඩ කරන්න ඕනේ. ඒ කම්මාරාමතා කියලා කියන්නේ එහෙම නැහැ. අනවශ්‍ය වැඩ දාගෙන කාර්ය බහුල වෙනවා, බිසි වෙනවා, වේගෙන් වැඩ කරනවා, කලබලෙන් වැඩ කරනවා. එහෙම කරලා දවස පුරාම එහෙම වෙහෙස කරවලා, අවිවේකී කරවලා මේ දවසට එකපාරක් දෙපාරක් පරියන්කයකට සක්මනකට ගියාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට අර මිනිමලිස්ට් ජීවිතය, එයාගේ අර කාය විවේකයේ ගත්තු සරල ජීවිතය එයාට නීරස වෙන්න වැඩි කල් යන්නේ නැහැ. ඉක්මනින්ම එපා වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට මේ ජීවිතය රැක ගන්න ඕන නම් මිනිමලිස්ට් ජීවිතය, යෝග ජීවිතය රැක ගන්න ඕන නම් මේ කම්මාරාමතා කියන එකෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ මේ දවසේ වැඩි වෙලාවක් කාමයේ පැත්තට හැංගුම් මුදා හැරලා හිත පිස්සු වට්ටලා ආයේ මේ දවසට පොඩි වෙලාවක් යෝග ජීවිතයට ඇවිල්ලා මේ දැන් එකිනෙකට විරුද්ධ පාරවල් දෙකකටනේ මනස දාන්නේ. ඉතින් හරිම ලේසියෙන් පිස්සු හැදෙන්න නම් ලේසිම පාර තමයි ඕක. ඇයි මේ දෙපැත්තකට මනස අදින්නේ? දෙපැත්තකට මනස අදිනවා ඒකෙන් වෙන්නේ මනස පිස්සු වැටෙනවා. ඇයි යාට එක පැත්තකවත් එක විදිහකට පවතින දෙන්නේ නැහැ. වෙලාවකට දවසේ වැඩි වෙලාවක් කාමයට ගෙවනවා. මේ පොඩි වෙලාවක් ධර්මයට කියන්නේ භාවනාවට දානවා. බණ අහන එක නෙමෙයි මේ කතා කරන්නේ. භාවනා කරන එක ප්‍රායෝගික පුහුණුවට දානවා. එතකොට මේ මනස යන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක. ওই දෙකට නැවත නැවත දාන්න ගත්තාම ලේසියෙම පිස්සු හදා ගන්න පුළුවන්. ඒ නිසා තමයි
යෝගාවචරයා මේක තේරුම් ගන්න ඕනේ තමන් අර කරන වැඩේට ගෞරවයක් දෙන්න ඕනේ. ඒ ගෞරවයෙන් වැඩ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එයා පරයන්ක සක්මනෙන් පරිබාහිර කාලේ හැඟුම් මුදා හැරලා මනසට ඕනි විදිහට වැඩ කරන්න පටන් ගත්තොත් අර ගිහියෝ සාමාන්‍ය ගිහියෝ මේ යෝග කර්මය නොකරන මිනිමලිස් ජීවිතයක නැති ගිහියෝ නටන නාඩගම් නටන්න පටන් ගත්තොත් ඒ විදිහට වැඩ කරන්න පටන් ගත්තොත් පිස්සු වැදෙන එක අරුමයක් නෙමෙයි. මේක අරන් යන්න බෑ. එතකොට මේ දෙපැත්තට අදින එක නවතින්න ඕනි. යෝගාවචරයා තමන් කරගෙන යන මේ වැඩේට ගෞරව කරන්න දැනගන්න ඕනි. අපි මේකට ආවනම් ඒ විදිහට ජීවන රටාව සැකසෙන්න ඕනි. එහෙම නැත්තම් නෑවිත් ඉන්න ඕනි. ඉතින් බහුතරය මේකට එන්නේ නැත්තේ ඒකයි. ඒකයි ඒගොල්ලෝ කෙටි ක්‍රම හොයන්නේ මං කලින් කිව්වා වගේ. ඒගොල්ලෝ හිතනවා මේව නැතුව මේක ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔක තමයි පළවෙනි කාරණය. කම්මාරාමතා අපි සැලකිය යුතු, සැලකිලිමත් යුතු, වැලකිය යුතු කාරණය. දෙවෙනි එක බස්සාරාමතා. බස්සාරාමෝ හෝති බස්සාරාමතෝ බස්සාරාමතා අනුයුක්තෝ. ඉතින් එහෙම කිව්වහම තේරෙනවා ඇති. ඒ කියන්නේ මේ කයි වාරු ගහන්න තියෙන කැමැත්ත. ඉතින් ගොඩාක් වෙලාවට අද අපි හිතමු తాවකාලිකව හරි යෝගාවචරයක් විදියට කෙනෙක් රිට්‍රීට් එකකට ගියාම ඒ භාවනා කරන්න යන්නෙම මේ අලුත් සම්බන්ධකම් හදාගන්න. එහෙම නැතුව වෙන දෙයකට නෙමෙයි. කයිවාරු නොගහනන් ඉන්නම බෑ. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් භාවනා මධ්‍යස්ථානවල කතාව නවත්තන්න කියලා බෝඩ් ගහලා තියෙන්නේ හැමතැනම එහෙමයි. ඉතින් සමහරු හිතනවා මේ කතාව නවත්තන්න කියන එක වැරද්දක්. ඔයගොල්ලෝ කොහොමද අපිට කතා කරන්න එපා කියන්නේ? කතා කරාම මොකක්ද වෙන වැඩේ භාවනා කළා කියලා ඔහොමත් කතා නොකර ඉන්න ඕනේද? එහෙම තමයි කියන්නේ. මොකද ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේකේ සිද්ධ වෙන්නේ මොකක්ද මේකෙන් වෙන්නේ අකුසලයක් කියන එක. ඒක දන්නේ නැහැ. අපි මේ අල්ලගත්තු මේ තියාගත්තු ජීවිතේට හානියක් වෙනවා කියන එක යෝගාවචරය දන්නේ නැහැ. ඒ නිසා අපි මේකට යනවා නම් දැනගෙන යන්න ඕනි. මේකට වග වෙන්න ඕනි. ඒ විදිහට අපි අනුග්‍රහ කරන්න දැනගන්න ඕනි. එතකොට කතාව කියලා කියන්නේත් ඇත්තටම කාම යෝගයක් තමයි. කාමයේ යෙදීමක් තමයි. ඉතින් අපිට මේ මොහොතකටවත් ඉන්න බෑ අඩුගානේ කතා කරන්නේ නැත්නම් අඩුගානේ රේඩියෝ එකක් හරි දාගෙන ටීවී එකක් හරි දාගෙන ෆෝන් එක හරි දාගෙන අර වෙන කෙනෙක්ගේ කයිවාරුවකට අහගෙන හරි ඉන්න ඕනි අපිට. එහෙම නැත්නම් ඉන්න බෑ. දැන් වර්තමානයේ තියෙන මොකද්ද කනේ අර ගහගෙන යනවා පොරොප්ප කෑල්ලක් වගේ එකක්. ගහගෙන යනවා හිතාගෙන ඉන්නේ ඒක හරි නම්බුකාර වැඩක් කියලා. ඒකෙන් පේන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒගොල්ලන්ට කයිවාරු නැතුව ඉන්න බෑ. මේක දන්න කෙනා දන්නවා. ඒගොල්ලන්ට කයිය නැතුව, කියවිල්ල නැතුව, කතාව නැතුව ඉන්න බෑ. ඒ නිසා මේ නිකන් ජීවිතේ මේ නිකන් නිකමට පාරට බහලා බලන්න ගිය දෙනෙක් අද එහෙම යනවද කියලා. ඉතින් ඒකයි කියන්නේ මේක බහුතරයකට අහුවෙන්නේ නැහැ. බහුතරයකට අහුවෙන්නේ නැහැ මේක. බොහොම සුළු පිරිසකට විතරයි මේක අහුවෙන්නේ. ඉතින් එතකොට ඔය ඒ විදිහට නම් කවදාවත් මේ මිනිමලිස්ට් ජීවිතය yaadෙන්නේ නැහැ. ඇයි චිත්ත විවේකයට ලැබෙන්නේ නැහැ. කයිවාරුවට ගියාම, කතාවට ගියාම. ඉතින් ඔය මේ බුරුමේ ස්වාමින්වහන්සේලා එහෙම කියනවා පරයන්කයට යන්න පරයන්කයට ඉඳ ගන්න විනාඩි 5කට කලින් කාත් එක්ක හරි විනාඩි 5ක් විතර මොකක් හරි කයිවාරුවක් ගහලා ගිහිල්ලා ඉඳ ගන්න කියනවා පරයන්කයට. ඒ පරයන්කයට ගියාට පස්සේ අර ගෙවෙන මුල්ම විනාඩි 20 25 සම්පූර්ණයෙන්ම අර කතාව තමයි රිපීට් වෙන්නේ. ඒක නැවත නැවත අලුතෙනුත් පැටවක ගහ අතිනුත් දමදමා ඒකම තලු මර ඉන්නවා. ඉතින් ඒක Tamanටම තේරුම් ගන්න පුළුවන්. එතකොට එයා ගත්තු චිත්ත විවේකය ලැබෙන්නේ නැහැ. එතකොට එයාට කාය විවේකයේ තුල ඉන්න බැරි වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න අපි මේ කතා කරන්නේ යෝගාවචරය ගැන මිසක් කාම යෝගින් ගැන නෙමෙයි. ඒ වගේම කෙටි ක්‍රම වලින් නිවන් යන්න හදන අතිපණ්ඩිතයන්ටත් නෙමෙයි අපි මේ කතා කරන්නේ. මේ යෝග කර්මයට ප්‍රායෝගිකව බහැපු අයට විතරයි අපි මේ කතා කරන්නේ. එතකොට මේක ගැන සැලකිලිමත් නැත්නම් එයාගේ මේ යෝග කර්මය වැඩ කරන්නේ නැහැ. යෝග කර්මය වැඩ කරන්නේ නැහැ. එයාගේ මිනිමලිස්ට් ජීවිතය අරන් යන්න බෑ. ඉතින් වර්තමානයේ මේ යෝග කර්මයට බැහැපු අයටත් වෙලා තියෙන හානියක් තියෙනවා. මොකක්ද දන්නවද? ලෝකෙම තියෙන බණ අහන එක තමයි දැන් අපේ අයට වෙලා තියෙන්නේ. බණ වැඩි වෙලා තියෙන්නේ. පුළුවන් නම් එක්කෙනෙක් හරි කමෙන්ට් කරලා යන්න මම අද වෙනකන් මේ වැඩේට බැස්සට පස්සේ මම එක්කෙනෙක්ගේ බණ විතරයි අහන්නේ කියලා කාට හරි කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද බලන්න. එහෙම නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ කෙනෙක්ගෙන් බණ ඇහුවා නම් එයාගේ බණ අහලා ප්‍රායෝගිකව පුහුණුවේ යෙදුණා නම් එයාගේ බණ විතරක් අහන්න කියලා කියන එක ඉරිසියාවට කියන දෙයක් කියලා තමයි හිතන්නේ. මොකද ඒ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අර වෙන්න ලෝකෙම තියෙන වැල් වටාරම් බණ අහන්න ගියාම වෙන්නේ මොකද? මනස විසිරෙනවා, වික්ෂිප්ත වෙනවා, විතර්ක වැඩි වෙනවා. එතකොට වර්තමානයේ ඉන්න අයට බණ වැඩි. හැම තැනින්ම තියෙනවා ඔලුවට දාගෙන ඕනි එකක් අහනවා, එපා එකක් අහනවා. මේක නිකන් පිස්සිගේ පලාමල්ල වගේ වෙලා. ඉතින් පරයන්කයකට ගියාම සක්මනකට ගියාම අර ඔක්කොම ටික ගොජ දාන්න පටන් ගන්නවා. ඉතින් කොහෙද චිත්ත විවේකයක් එන්නේ?
ඉතින් මොකද අපේ මිනිසුන්ට විශ්වාස නැහැ. අපේ මිනිස්සු හිතන්නේ බණ අහලම ඔක්කොම ඉවර කරන්න පුළුවන් කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වීඩියෝ එක අහන්නේ ප්‍රායෝගිකව පුහුණුවේ යෙදෙන අය නම් යෙදෙන කෙනෙක් නම් ඔබේ යෝග කර්මය අනිවාර්යයෙන්ම වැඩෙන්නේ නැහැ රට වටේම තියෙන බණ අහනවා නම්. රට වටේම තියෙන බණ පොත් කියනවා නම් ඔබේ භාවනා කර්මය වැඩෙන්නෙම නැත. ඒක නිසා භාවනා ගුරුවරු උපදෙස් දෙන්නේ අඩු ගානේ භාවනා මධ්‍යස්ථානයකට මේ බණ ටික අහනවා නම් රිට්‍රීට් වලට ගියපු කෙනෙක් සාමාන්‍යයෙන් කියන්නේ රිට්‍රීට් එකට යනකොට වෙන බණ පොතක්වත් අරන් යන්න එපා. වෙන බණ අහන්න එපා කියලා කියන්නේ. ඒකට හේතුව අර එතනදී ගන්න එකලාසයේ කරගෙන යන වැඩේට සම්පූර්ණයෙන් මේක හානි වෙනවා හැල හැප්පෙනවා. ඒ නිසා තමන් භාවනා යෝගියෙක් විදියට යම්කිසි ගුරුවරයෙක් විශ්වාස කරගෙන වැඩේ කරනවා නම් ඒ ගුරුවරයා හා ඒ සමපාතව වැඩ කරන්න දැනගන්න ඕනේ. තමන්ට බණක් අහන්න ඕන නම් ගුරුවරයා කියයි මේ අහවල් බණ අහන්න. තමන්ට බණ පොතක් කියවන්න ඕන නම් ගුරුවරයා කියනවා මේ බණ පොත මෙන්න මේ ටික කියව ගන්න කියලා. ඒ කියන්නේ ඒ යෝගාවචරයේ යෝග කර්මයට හානි නොවන විදිහට තමයි මේ ගුරුවරයා කරන්නේ. මොකද ඒ ගුරුවරයා දන්නවා ඒක කොච්චර හානි වෙනවද කියලා. දැන් අපි බුරුමේ ඉද්දි එහෙම කිසි ලෙසකින්වත් බණ පොතක් කියවන්න බෑ. කිසි ලෙසකින්වත් වෙන බණ කියන්න වෙන බණ අහන්න බෑ. සාමාන්‍යයෙන් එහෙම යෝගාවචරයෝ ඉන්න භාවනා මධ්‍යස්ථානවල ඒ භාවනා මධ්‍යස්ථානයේ පුහුණු කරන භාවනා ක්‍රමයට අදාළව ධර්ම දේශනාවක් එක දවසකට පවත්වනවාමයි. අනිවාර්යෙන් ධර්ම දේශනාවක් දෙනවා යෝගාවචරයාගේ සුතමේ ඥානය උදෙසා. ඒවා මේ නිකන් හතරමං හන්දිවල කියන බණ නෙමෙයි. යෝග කර්මයකට භාවනාවට කරගෙන යන වැඩේට අදාළ බණක් තමයි කියන්නේ. එහෙම නැතුව නිකන් මේ ජාතක කතාවක්, බණ කතාවක්, දිව්‍ය ලෝක යන එකක්. එහෙම බණ කතා කිව්වට යෝග කර්මයේ වැඩෙන්නේ කරගෙන ගියේ වැඩෙත් හානි වෙනවා. එතනදී පිරිත් කියන එකක් ඒව නැහැ. එතකොට අපි දැනගන්න ඕනි ඒකට yaadෙන්න, ඒකට වග වෙන්න. එතකොට කමඨහන් සාකච්ඡාවකුත් තියෙනවා. ඒ වගේ තැන් ඒ වගේ සෙන්ටර් වල කමඨහන් දේශනාවක් හෝ කමඨහන් සාකච්ඡාවක් හෝ එහෙම නැත්නම් පෞද්ගලිකව කමඨහන් සුද්ධ කිරීමට වෙනම වෙලාවක් තියෙනවා. ඔච්චරයි තියෙන්නේ. ඇයි අපි එතන තෝරගත්තේ අපිට විශ්වාස නිසානේ වර්තමානයේ වෙලා තියෙන්නේ අපේ මිනිසුන්ට කිසිම තැනක් විශ්වාස නැහැ. විශ්වාස කරා නම් එතන වැඩේ කරන්න දැනගන්න එපා. අපි ඒක කරන්නේ නැහැ. ඉතින් ලේසියෙන් පහසුවෙන් මේ සෝෂල් මීඩියා හරහා ලෝකෙම තියෙන දෙයක් අහන්න පුළුවන්. ඉතින් නිකන් නොමිලේ විකිනනවනේ ලාභයට විකිනනවනේ. ඉතින් අහනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කියන්නේ ඔබේ භාවනා කර්මය නම් වැඩෙන්නෙම නැත. ඔය කියන ක්‍රමයේ අනුගමනය කරනවා නම්. මොකද විතර්ක වැඩි වෙනවා. ඒ නිසා ඒක ගැන ඔබ දැනගන්න ඕනි සැලකිලිමත් වෙන්න. ඕක තමයි දෙවෙනි කාරණය. තුන්වෙනි එක තමයි නිද්දාරාමතා. නිද්දාරාමෝ හෝති නිද්දාරාමතෝ නිද්දාරාමතා අනුයුක්තෝ. ඒ කියන්නේ තේරෙනවනේ හොඳටම නිදියන එක. ඒ කියන්නේ ඔය මුලින් කියපු කාරණා දෙක කම්මාරාමතා බස්සාරාමතා දෙකෙන් යම් කිසි කෙනෙක් වැළකෙච්ච ගමන් එයාට නිකන් ඉන්න බෑ හිටගෙනත් එයාට නිින්ද යනවා. ඉඳගෙනත් නිින්ද යනවා. කතා කරද්දිත් නිින්ද යනවා. ඉතින් එහෙම වුණාම මේගොල්ලෝ ඇඳ බදාගෙන ඉන්න සාමාන්‍යයෙන් පුරුදු වෙනවා. ඇඳේම ඇලවෙලා ඉන්නේ. ඇයි? කම්මාරාමතා නෑ. අර කලබලකාරී වැඩ නෑ. එදිනෙදා අත්‍යවශ්‍ය වැඩ ටික විතරයි කරන්නේ. කයිවාරු නෑ. ඉතින් ඉන්න බෑ මේ හිතට. එතකොට ඒ කයත් තැන්පත් වෙලා එයාගේ වචනයත් තැන්පත් වෙලා එතකොට එයාගේ විවේකය ආවට පස්සේ අපි කරන්නේ නිදියනවා. ඇත්තට මේ විවේකය ආවහම ඒ විවේකේ ගන්න අපි නිදියන නෙමෙයි. මිනිමලිස් කෙනෙක් විදිහට කාය විවේකයයි ඒ කියන්නේ කය වෙහෙස කරන එකයි වචනය අවශ්‍ය ගන්න එකයි නවත්තන්නේ නිදා ගන්න නෙමෙයි. මනස අවදි කරන්න. ඒක තමයි තැන පරයන්ක හෝ සක්මන වශයෙන් අපි මේ වැඩේ ප්‍රායෝගිකව කරගෙන යන්න ඕනි තැන එතන. ඒකයි අපි මේ කායික වැඩ අඩු කරන්නේ, කයිවාරු අඩු කරන්නේ. ඒකේ නිරත වෙන්න ඕන නිසා. හැබැයි අපි ඒක කරන්නේ නැහැ. එතකොට මිනිමලිස්ට් ජීවිතයක් අපි තෝරගන්න ඕනි ඔන්න ඕකට. මොකද්ද මේ කය හැලහප්පන එක අඩු කරලා කයිවාරුව නවත්තලා මේ මනස අවදි කරන්න. ඒකට. එතකොට ඒකට අපි අර ක්‍රම විදිහට අනුග්‍රහය කරන්න ඕනේ. හැබැයි සාමාන්‍යයෙන් මානසික ස්වභාවය ඒ ක්‍රම දෙක නවත්තපු ගමන් නිින්ද යනවා. අපි දැනගන්න ඕනේ නිින්ද යන නිසා මේ විවේකය අර වගේ පරයන්කයකට සක්මනකට දාන්න අපි දැනගන්න ඕනේ. එතකොට අපේ ඊළඟ කාරණය හතරවෙනි එක තමයි ඝන සංගනිකාරාමතා. ඝන සංගනිකාරාමෝ හෝති ඝන සංගනිකාරාමතෝ ඝන සංගනිකාරාමතා අනුයුක්තෝ. ඒ කියන්නේ පිරිසත් එක්ක ඇලී ගැලී ඉන්න තියෙන කැමැත්ත ඕනෑකම. ඒ කියන්නේ සමාජශීලී වෙන එක. එතකොට මිනිමලිස්ට් කෙනෙක් දැනගන්න ඕනේ මිනිමලිසම් කියලා කියන්නේ මේ පිරිස එක්ක ඇලී ගැලී පෛරුපාසනය කරමින් සමාජ සම්බන්ධතා හදාගනිමින් ඉන්න ජීවිතයක් නෙමෙයි. එයා හුදකලාවට කැමති වෙන්න ඕනේ.
පිරිස එක්ක ඇලී ගැලී ඉන්න එක අවම වෙන්න ඕනේ. ඉතින් වර්තමානයේ ගොඩක් අයට මේ සමාජශීලී වෙන්න තියෙන කැමැත්ත වැඩි, හුදකලාවේ ඉන්න කැමති නෑ. ඒ නිසා යාළුවට නිතරම කවුරු හරි ආශ්‍රය කරමින් ඉන්න ඕනේ. ඉතින් යම්කිසි යෝගාවචරයෙක් මිනිමලිස්ට් වුණා කියලා කියන කෙනෙක් මේ විදිහට පිරිස එක්ක ඇලී ගැලී ඉන්නවා නම් සමාජශීලී වෙනවා නම් එයාගේ යෝග කර්මය සිද්ධ වෙන්නේ නැහැ. එයාගේ මිනිමලිසම් ජීවිතය හැලහැප්පෙන්න ගන්නවා. එතකොට භාවනාව වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැති හේතුව තමයි මෙහෙම මේ සමාජය ආශ්‍රය කරන්න ගත්තාම සමාජශීලී වුණාම පිරිස ආශ්‍රය කරන්න ගත්තාම එයාගේ අතින් කායිකව සිද්ධ වෙන පව් වලට වැඩිය ගොඩාක් වෙලාවට වෙන්නේ වචනයෙන් සිද්ධ වෙන වැරදි. කායික වැරදිත් යාගින් වෙනවා අවම වශයෙන්. වචනයෙන් වෙන වැරදි තමයි වෙන්නේ. ඒකට අහු වෙලා යනවා. එතකොට මිනිමලිස්ට් කෙනෙකුට, යෝගාවචරයෙකුට, යෝගියෙකුට මේක ගැලපෙන්නේ නැහැ. මොකද එයාගේ චිත්ත විවේකය යාට ගන්න බැරුව යනවා. එයාට තේරෙන්න ඕනි ඒකේ හානිය. පිරිස ආශ්‍රය කිරීමේ හානිය තේරෙන්න ඕනි. ඉතින් අපි දැනගන්න ඕනි සෙනඟ අතරට ගිහාම අපායට කොක්කක් වැටලා තියෙන්නේ කොහෙන් හරි කියලා. ඉතින් අද මේ සමාජශීලී ගතිය නැතුව විවේක වුණොත් ගොඩක් අයට අද පිස්සු හැදෙනවා. ඇයි? එයාලා විවේක වෙන්නේ විවේක වෙන්න තියෙන නියමාර්ථයෙන් නෙමෙයි. ඒ නිසා වැඩි කල් යන්න කලින් පිස්සු හැදෙනවා. ඉතින් වර්තමානයේ මානසික ලෙඩ හොඳටම වැඩි. මොකද ඒගොල්ලෝ තනි වෙලා ඉන්නේ. තනි වෙන්නේ තනි වෙන්න ඕනේ නියමාර්ථයෙන් නෙමෙයි. ඉතින් දන්නේ නැහැ කොහොමද මේක නවත්ත ගන්න කියලා. ඒ නිසා තමයි වර්තමානයේ සැබෑ මිනිමලිස්ට්ලා අඩු එකයි. ඉතින් ඕක නිසා තමයි මේ ධර්මයට යොමු වුණු අයත් මේ විවේක වෙලා හුදකලා වෙලා භාවනාවක් කරනවා වෙනුවට කොහෙටද යොමු වෙලා තියෙන්නේ පින්කම් පැත්තට. අපි ලක්ෂයක මල් පූජා කරනවා, ලක්ෂයක පහන් පූජා කරනවා, ලක්ෂයක මල් පූජා කරනවා කිව්වොත් බලන්න රටවටින් එන බස් ගාන. අපි මෙහිම භාවනා වැඩසටහනක් කරනවා කිව්වොත් කී දෙනාද එන්නේ? එන්නේ නැහැ. ඇයි මේ පිරිස එක්ක ඇලී ගලී ඉන්න බෑ. ඒ වගේම නීති තද නීති සැර සෙන්ටර් වලට යන්නෙත් අඩුවෙන්. කතා කිරීම තහනම් මේ විදියට ඉන්න ඕනි හොඳ ටයිට් කාලසටහනක් තියෙන තැනකට යන්න කැමති නැහැ. ඇයි මේ අපිට ඕනි අර පැත්ත ඕනි. පිරිස එක්ක ඇලී ගලී ඉන්න ඕනි, සෙනග ආශ්‍රය කරන්න ඕනි, කයිවාරු ගහන්න ඕනි, වැඩ කරන්න ඕනි, කාමයේ ආශ්‍රය කරන්න ඕනි. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පාරවල් දෙකේ එකපාර යන්න පුළුවන් කියලා. එහෙම යන්න බෑ. එතකොට අපි දැනගන්න ඕනේ අපි යන්නේ මොන පාරේද? අපි මේ පිරිස එක්ක ඇලී ගලී යනවා කියන්නේ හොඳට මතක තියාගන්න මේ ක්‍රම සහ විදි දන්න කෙනෙක් තේරෙනවා. මේ මිනිස්සු මොනතරම් කයිවාරු ගැහුවත් පම්පෝරි ගැහුවත් ඒව පස්සේ දුවන මිනිස්සු ළඟ ඇත්තටම අධ්‍යාත්මයක් වැඩිලා නැහැ. ඒගොල්ලෝ මොන භාවනා කරනවා කිව්වත් ඒක අර ගැබ වට ගන්න රාජමහේෂිකාවක් වගේ. අනිවාර්යයෙන්ම ඒක හරහා යාගම්සා වෙනවා. ඉතින් යම්කිසි වෙලාවකට එයා කාය විවේකයකට ගිහින් චිත්ත විවේකය මේ යම්කිසි භාවනා මානසිකාරයකින් යම් ඒකාග්‍ර බවක් උපදවා ගත්තත් ඔය සිද්ධිය නිසා වෙන්නේ මොකද්ද? අරක කඩාගෙන වැටෙනවා. එහෙම්මම විනාශ වෙනවා. ඒ නිසා තමයි යෝගාවචරයන්ට සාමාන්‍යයෙන් භාවනා මධ්‍යස්ථානවල පිංකම් නැහැ. පිංකම් නැහැ. සෙනග රැස් වෙලා කරන දේවල් නැහැ. ලෝකේ තියෙන හොඳම භාවනා මධ්‍යස්ථානවල මම මේ කතා කරන්නේ නිකන් භාවනා මධ්‍යස්ථාන කියන නම තියෙන තැන් තියෙනවා. ඒ නමට මේක අදාළ නැහැ. ඒ විදිහට භාවනාවක් වෙන තැන්වල ඒ වගේ සෙනග එක්ක කරන සෙනග ආශ්‍රය කරන්න සිද්ධ වෙන දේවල් නැහැ. ඊටාම අවමයි. ඒ තමන්ගේ අදාළ ප්‍රායෝගික එදිනදා ප්‍රයෝජනීය සලකලා තියෙන වැඩ ටික විතරයි ඒකට පිරිස රැස් වෙනවා විතරයි. බුද්ධ වන්දනාවක් කරනවා නම් ඒකට රැස් වෙනවා, දානශාලාවේ රැස් වෙනවා, කයිවාරු නැහැ. එහෙම නැත්නම් ධර්ම දේශනාවේදී රැස් වෙනවා, වත්ත පිළිවෙත කරදී රැස් වෙනවා එච්චරයි. එහෙම නැතුව පිංකම් පිරිත් නෑ ඒවයි. එතකොට ඒක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අපි මිනිමලිස්ට් කෙනෙක් වෙනවා නම් ඇයි මිනිමලිස්ට් කෙනෙක් උනේ මේ චිත්ත විවේකයේ සඳහා ඒක හැල හැප්පෙනවා. අපි අර වගේ සමාජශීලී වෙන්න ගියාම පිරිස ආශ්‍රය කරාම එතකොට ඒකෙන් වලකින දැනගන්න ඕනේ. එතකොට පස්වෙනි එක සංසග්ගාරාමතා. සංසග්ගාරාමෝ හෝති සංසග්ගාරාමතෝ සංසග්ගාරාමතා අනුයුක්තෝ. මොකද්ද මේ සංසර්ග රාමතා කියන්නේ? සංසර්ගයට යොමු වෙනවා. මොකද්ද සංසර්ගය කිව්වහම අපේ ඔළුවට යන්නේ ලිංගික සංසර්ගය විතරයි. නමුත් භාග්‍යතුන් වහන්සේ සංසර්ග 5ක් කියලා තියෙනවා. මේක වෙන්නේ මේ අර කලින් කියපු ඇලී ගලී වාසය කරන්න පිරිස ආශ්‍රය කරන්න ගියපු ගමන් ඕක වෙනවා. ඇයි අපි නොදන්න අය හමු වෙනවා, නොදන්න අය එක ආශ්‍රයයට යනවා, කතා බහ කරන්න යනවා, අන්තිමට දන්නේම නැහැ මේකට අහු වෙලා. මොනවද මේ සංසර්ග 5? එක දස්සන සංසර්ගය. දස්සන සංසර්ගය කියලා කියන්නේ එකිනෙකා දැකීමෙන් තෘප්තියක් විඳිනවා. කාම තෘෂ්ණාව සංසිඳව ගන්නවා. ඒකට කියන්නේ දස්සන සංසර්ගය. දකින්න ආසයි. ඉතින් ඒක හරහා අපේ අර චිත්ත විවේකය උපයාගත්තු ඒකාග්‍ර බව හැල හැප්පෙනවා.
දස්සන සංසර්ගය. දෙවෙනි එක සවන සංසර්ගය. සවන සංසර්ගය කියන්නේ අනේකා කතා බහ කරන එක අහන් ඉන්න ආසයි. ඒකෙන් අර කාම තෘෂ්ණාව කාම පරිලාහය සංසිඳව ගන්නවා අපි. එතකොට ඒක අර විවේකී ජීවිතයට අර ඒකාග්‍ර මනසට අනිවාර්යයෙන්ම බලපානවා. සවන සංසර්ගය. තුන්වෙනි එක සමුල්ලේපන සංසර්ගය. කියන්නේ අල්ලාප සල්ලාපේදී ඉන්නවා. කයිවාරු ගහනවා. ඒකෙන් තෘප්තියක් විඳිනවා. හතරවෙනි එක සම්භෝග සංසර්ගය. ඒ කියන්නේ එකිනෙකා හරහා භෞතික දේවල් හුවමාරු කරගන්නවා. යම්කිසි භෞතික වස්තුන් හුවමාරු කරගන්නවා. ඒ හුවමාරු කරගත්තට පස්සේ ඉතින් ඕක අතපත ගගා ඉතින් ඕක ගැන හිත හිතා මට මේක දුන්නනේ අරක දුන්නනේ කිය. ඉතින් ඕක ගැන හිත හිතා ඒක හරහා තෘප්තියක් විඳිනවා. ඒක එක සංසර්ගයක්. ඔතෙන්ට එනකන් ආවට පස්සේ තමයි පස්වෙනි එක තමයි අපිට සාමාන්‍යයෙන් සංසර්ගය කිව්වහම ඔලුවට එන අර්ථය තියෙන එක ඉන්නේ කාය සංසර්ගය. ඒ කියන්නේ කායික ස්පර්ශවලට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්තිමට ලිංගික සම්බන්ධතා දක්වා යනවා. ඉතින් අපි අර එතුවක් ගෙනාපු යෝග කර්මය චිත්ත විවේකයේ අනිවාර්යයෙන්ම හැලහැප්පෙනවා. මේ ටික වෙන්නේ මේ සංසග්ගා රාමතාවය කියන එක එන්නේ අර පිරිස ආශ්‍රය කරන්න ගියාම තමයි. පිරිසත් එක්ක ඇලී ගලී වාසය කරන්න ගියාම අනිවාර්යයෙන්ම මේ පහම හෝ පහෙන් එකක් දෙකක් හරි අනිවාර්යයෙන්ම වෙනවම තමයි. ඉතින් ඒක යෝග කර්මයට බාධායි. ඒක මිනිමලිස්ට් ජීවිතයට බාධායි. මිනිමලිසම් කියන එකේ අර්ථය එන්නේ නැහැ. අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. අර්ථ සිද්ධිය වෙන්නේ නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ මම මොකටද මිනිමලිස්ට් කෙනෙක් උනේ? මම මොකටද මිනිමලිසම් ගත්තේ? මම මොකටද භාවනා යෝගීක විදිහට යෝග කර්මයට ආවේ කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට අර ගැබක් රකින්නවා වගේ රාජ මහේෂිකාවක් තමන්ගේ ගැබක් හැදුනාට පස්සේ ඒගොල්ලෝ යන්නේ නැහැ මේ පුරුෂාන්තරණයට පිරිස ආශ්‍රය කරන්න යන්නේ නැහැ. ඒක බලපානවා කියලා දන්නවා. ඉතින් එතකොට යෝගාවචරයා මේකෙන් වැළකෙනවා නම් ඔන්න එයාගේ චිත්ත විවේකයේ යෝග කර්මය අර උපයගත්තු විවේකය වැඩෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කාබාසිනියා වෙලා යනවා. ඕක තමයි පස්වෙනි එක. හයවෙනි එක තමයි ප්‍රපංචාරාමතා. ප්‍රපංචාරාමෝ හෝති ප්‍රපංචාරාමතෝ ප්‍රපංචාරාමතා අනුයුක්තෝ. ඉතින් ඔය කියපු කරුණු පහම මේකට සම්බන්ධයි. මොකද්ද මේ ප්‍රපංච කරනවා කියලා කියන්නේ? තේරෙන්නේ කොහෙදින් අතිශෝක්තිය තමයි. ඒ කියන්නේ මේ ඔය ඉහත කරුණු පහ දැම්ම ගමන් මේ කතාව වැඩි කියන්නේ අතිශෝක්තියෙන් කතා කරන්නේ. ඒක නිසා ඇතුළත කතාව වැඩි වෙනවා. හිතේ කතාව හිත දොඩමලු වෙන්න පටන් ගන්නවා වැඩිපුර. සිතවිලි පැටව ගහන එක වැඩි වෙනවා. ඒක හරහා එයාගේ අර යෝග කර්මයේ භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ උපයපු විවේකයේ උපයගත්තු විවේකේ ඉවරයි. කතාවට ගියාම වෙන්නේ ඔන්න ඕක. අන්තිමේදී හිතට පිස්සු ඇදිලා වගේ දොඩමලු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක වළක්වන්නේ නැත්නම් මේකෙන් ගැලවෙන්නේ නැත්නම් එයාගේ යෝග කර්මය රැකෙන්නේ නැහැ. මිනිමලිස්ට් ජීවිතය ගෙවන්න බැරුව යනවා. දවල් හීන මවමවා ඉන්න පටන් ගන්නවා. ඉතින් දවල් හීන මවමවා ඉන්න පටන් ගන්න නිසා එයාට ඒව ක්‍රියාත්මක කරන්න හිතෙනවා. එතකොට අර සරල ජීවිතේ ඉන්න බැරි වෙනවා. එයා නැවත අර කාමභෝගී ජීවිතයට යමු වෙනවා. යෝගියාටත් භාවනා යෝගියාටත් වෙන්නේ ඒක. ප්‍රපංච වැඩි වෙන්න පටන් ගත්ත ගමන් ඔය දැන් යෝගාවචරේ ගොඩාක් චරචුරු ගන්න අනේ මට භාවනා කරන්න ගියා සිතවිලි වැඩි, වේදනා වැඩි, සද්ද වැඩි කියලා හඬනවා. ඕවා තමයි හේතුව. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒක තම තමන් දැනගන්න ඕනේ. ඒක ගැන වග වෙන්න. ඉතින් මේක ලේසියෙන් නවත්තන්න බෑ. මොකද දන්නවද? සමාජය අපිට කියලා දෙන්නේ, සම්ප්‍රදාය අපිට කියලා දෙන්නේ මේවා අකුසල් විදිහට නෙමෙයි. කවදාවත් සමාජය විසින් සම්ප්‍රදාය විසින් අපිට මේවා අකුසල් විදිහට, මේවා වැරැද්දක් විදිහට කියලා දෙන්නේ නෑ. ඉතින් අපි ඒ සමාජය තමයි ෆලෝ කරන්නේ. ඒ සමාජය කියන දේ තමයි අහන්නේ. ඒ නිසා ගොඩක් අය හිතන් ඉන්නේ මේ කතා කරාම මොකක්ද තියෙන වැරැද්ද? සිතවිලි හිතා හිටියාම මොකක්ද තියෙන වැරැද්ද? පිරිස එක ආශ්‍රය කරාම මොකක්ද තියෙන වැරැද්ද? සංසර්ගයට ගියාම මොකක්ද තියෙන වැරැද්ද? වැඩ වැඩි කරාම මොකක්ද තියෙන වැරැද්ද කියලා අහනවා. එහෙම අයට මේක කියලා දෙන්න බෑ. නිහඬ වෙන එක තමයි කරන්නේ. මොකද ඒගොල්ලෝ අර සාමාන්‍ය සමාජය කියලා දෙන දේ තමයි පිළිගන්නේ. ඉතින් මේකට හොඳම කතාව තමයි හැමෝම වගේ දන්න කතාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ධම්මාරාම කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් පාඩුවේ පැත්තකට වෙලා භාවනා කරන්න ගියා. අනිත් ස්වාමීන් වහන්සේලා ගිහි පැවිද්ද දෙගොල්ලෝම දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානවා. පිරිනිවන් පෑවට පස්සේ අපි උන්වහන්සේගේ අවමංගල උත්සවය ගන්න ඕනි කියලා ඒගොල්ලෝ දැන් මේ කම්මාරාමතා, බස්සාරාමතා වගේ මේ දේවල් එක්ක විවර්ත වෙලා ඉන්න අතරේ ධම්මාරාම ස්වාමීන් මේක ගැන කිසිම වගේ වගක් නැතුව ගිහින් භාවනා කරනවා. එදා මොකද්ද උනේ? ඒ භාවනා කරන ස්වාමීන් වහන්සේට අනුග්‍රහ කරාද කවුරු හරි? උන්වහන්සේ වර්ණනා කළාද කවුරු හරි? නෑ.
අද වගේම තමයි. ඉතින් එදා මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ සැතපීලා ඉද්දි සිද්ධ වුණු දෙයට වැඩිය හපන් අද උන්වහන්සේට චෝදනා කරපික තමයි කරේ. මේ අපි මේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න යනවා. අපි මේ එක ගැන විශ්සෝප වෙලා ඉන්නවා. අපි උන්වහන්සේගේ අවමංගල උත්සවයෙන් වැඩ කරනවා. ඒ ආසේ අර සාංශි කියලා පාඩුවේ භාවනා කරනවා. ඔහොම තමයි බැන්නේ. අදත් එහෙම තමයි. ආයේ කිසිම දෙයක් නැහැ. එතකොට මේ පැමිණිල්ල ගියා බුදුරජාණන් වහන්සේ ගාවටම. ඉතින් බුදුරජාණන් වහන්සේ එකපාරට විසඳන්නේ නැහනේ, තීරණ ගන්න නැහනේ. උන්වහන්සේ අර ධම්මාරාම සාංශය කැඳෙව්වා. කැඳැම්වලා ඇහුවා මේ ඔබ මෙන්න මෙහෙම වැඩක් කරනවා කියලා මේගොල්ලෝ චෝදනා කරනවා මොකද්ද කියලා. ඉතින් උන්වහන්සේ දීපු උත්තරේ මොකද්ද? උන්වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ ඔව් මම භාවනා කළා පාඩුවේ. ඔබ වහන්සේ පිරිනවම් පානවා කියලා මම දන්නවා. මට ඕනි උනේ ඔබ වහන්සේ ජීවමානව ඉද්දිම මේ ධර්මය අවබෝධ කරන්නයි. මට මම මේකට උත්සාහ කරේ කියලා කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මොකක්ද දේශනා කරේ? මේ මම දැන් පිරිනිවන් පාලා මගේ මේ අවමංගල උත්සවය කරන්න යනවා කියලා මේගොල්ලෝ මේ කරන්න හදාන්නේ මට ගෞරවයක් වෙයි කියලා හිතාගෙන මට කරන්න තියෙන හොඳම නම්බුකාර උපස්ථානය ඒක කියලා හිතාගෙන තමයි ඒගොල්ලෝ කරන්නේ. හැබැයි මම වර්ණනා කරන්නේ ධම්මාරාම භික්ෂුවයි. ඔහු තමයි මට නියම විදිහට උපස්ථාන කරන්නේ. ඔහු තමයි මට නියම විදිහට ගෞරව කරන්නේ. ගරු බුහුමන් දක්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. අද ඉතින් ඔක කියලා දෙන කවුරුවත් නැහනේ. ඉතින් මේ පාඩුවේ පැත්තකට වෙලා මේ වගේ වැඩක් ගැන කියන එක ඒක විවේචනය කරන එක තමයි අද තියෙන්නේ. ඉතින් පින්කමක් කරන්නේ නැත්නම්, පිරිත් කියන්නේ නැත්නම්, බෝධි පූජාවක් තියන්නේ නැත්නම්, පන්සල් වෙහෙර විහාර ටික හදාන්නේ නැත්නම්, මොනවද බුදු පිළිම හදාන්නේ නැත්නම්, ඒක ශාසනයක්ද කියලා තමයි අහන්නේ. ඒකත් ශාසනයක්ද කියලා අහන. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ එහෙම වුණා නම් ඉතින් අද ගැන අපිට කතා කරන්න දෙයක් ඇත්තේම නැහැ. ඒ නිසායි මේ වැඩේ කරන පිරිස අඩු. එතකොට හිතන්න එදා එච්චරසා විශාල සංඝ පිරිසක් ගිහි පිරිසක් ඉන්න තැන එක භික්ෂුවයි මේ වැඩේ කරේ. ඉතින් අද සෑහෙන අඩුයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. එදත් එහෙම තමයි. මේ පිරිස අඩුයි. මිනිමලිස්ලා අඩුයි. යෝග කර්මයේ යෙදෙන අය අඩුයි. හැබැයි ওই විදිහට යෙදිලා වාසය කරන එක අනිවාර්යයෙන්ම අකුසලයක්. ඒක මිනිස්සු දන්නේ නැහැ අකුසලයක් කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ කයිවාරු ගහන එක කොහොමද අකුසලයක් වෙන්නේ කියලා. ඒක ගෙවන්න වෙනවා. අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා. ඉතින් යෝගාවචරයා නැත්තම් මිනිමලිස්ට් කෙනෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවන රටාව මේ ක්‍රමයට හදා ගන්න ඕනි. ඉතින් එහෙම නැතුව මේක කරන්න පුළුවන් කියලා කවුරු හිතනවා නම් මේ කියන විදිහට තමන්ගේ ජීවන රටාව හදා ගන්න නැතුව මේ වැඩේ කරන්න පුළුවන් කියලා හිතනවා නම් මම කියනවා ඒගොල්ලෝ පයින් ගහන්නේ භාග්‍යවතුන් වහන්සේට. නිසා මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේවල් මිනිමලිස්ට් කෙනෙක් යෝගාවචරයෙක් තමන්ගේ යෝග කර්මය වැඩෙන්න ඕන නම් අධ්‍යාත්මයේ දියුණු වෙන්න ඕන නම් මනස වැඩෙන්න ඕන නම් මේ දේවල් කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙම නැතුව ඔය එහෙම කරන්න යන අය අනිවාර්යයෙන්ම පයින් ගහන්නේ භාග්‍යවතුන් වහන්සේට. ඉතින් මේ කරුණු 6 ඇතුළත් වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මාර්ගාංග ටික. තමන්ගේ ජීවන රටාව තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් ඒක ප්‍රඥාව තියෙන කෙනෙකුට තේරෙන්න ඕනේ. ඉතින් අද භාවනා ලෝකේ යෝගාවචර ලෝකේ 95%ක්ම මේ ගැන වග වෙන්නේ නැහැ. මේ ගැන හිතන්නේ නැහැ. ඒගොල්ලන්ට අර යෝග කර්මය යම්කිසි කාය විවේකයකට ගිහින් යම්කිසි චිත්ත විවේකයක් ඒකාග්‍ර බවක් උපය ගන්න පුළුවන් වුණාට ඒක රැක ගන්න ඒක ආරක්ෂා කරන්න දන්නේ නැහැ. ඒ නිසා තමයි එක තැන කැරකි ඉන්නේ හැමදාම. ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් මේ ගැන වග වෙන්න වෙනවා. මේ ගැන වග නැති වෙනකොට තමයි යෝගාවචරයන්ට සිතුවිලි වැඩි, වේදනා වැඩි, සද්ද වැඩි, ඇඟිලි දැඟිලි අනම්මනම් වැඩි කියලා කෑ ගහනවා. ඇයි මේ කරුණ ගැන වග වෙන්නේ නැහැ. ඉතින් ඔය ටික තමයි අද මට විස්තර කරන්න ඕනේ. ඔබ මිනිමලිස්ට් කෙනෙක් විදිහට ජීවත් වෙන්න කැමති නම් යෝගාවචරයෙක් විදිහට අධ්‍යාත්මය දිනු කරන්න කැමති නම් ඔබට සිද්ධ වෙනවා මේ කරුණු 6 ගැන සැලකිලිමත් වෙන්න. තෙරුවන් සරණයි.